Atinsan Good morning කතා කරන්න නෑ. ඔයා වැඩියෙන්ම කැමති කියවන්නද බලන්න? ඔයා වැඩියෙන්ම කැමති කියවන්නද චිත්‍රපටි බලන්න? හරි යාළුවෝ ඔන්න. ඔයා වැඩියෙන්ම කියවන්නද බලන්නද? බලන්න. ඔයා බලලා තියෙන හොඳම ෆිල්ම් එක මොකක්ද? මතක නෑනේ. අලුතෙන් මෙන්න කිල්මම්බා ෆිල්ම් එක දැකලා තියෙනවද? ට්‍රේලර් එක දැක්කේ නැද්ද? ඒක ප්‍රධාන නළුවා දන්නේ නැද්ද? ප්‍රධාන නළුවා කිව්වොත් අපි තෑග්ගක් දෙනවා. මොකේද? කිල්මම්බා විජේද? නෑ හින්දි එක. අපි කිව්වොත් දෙනවා දුන්නොත් ගන්නවා. වැඩසටහන. දන්නේ නැහැ. හරි thank you නෑ යන්න. අපි පොඩි වැඩසටහනේ ඔබතුමාට කතා කරන්න පුළුවන්. පුළුවන්. ඔබතුමා කොහෙද? මම දෙමුලා කළා. අද හරි බස් එක තියෙනවන්නේ. ඔබතුමාගේ අද දවස් විශේෂත්වය දන්නවද? නෑ තාම නම් දන්නේ නැහැ මොකක්ද කියලා විශේෂත්වය. අද දවස් විශේෂත්වය කිව්වොත් අපි ඔයාලට තෑග්ගක් දෙනවා. ඒ දවසේ විශේෂත්වයක් එහෙම ගන්නයි ගෙදර යන එක තමයි විශේෂත්වය. අද දවස් විශේෂත් තමයි අද තමයි ලෝක කාන්තා දිනය වෙන්නේ. එතකොට අපි අහනවා ඔබතුමාගේ ඔබතුමා කාන්තාවක් වෙන එක කාන්තාවක් නොවේ පිරිමෙක් වුණ එක ගැන සතුටු වෙනවද? ඇත්තටම සතුටු වෙනවා. ඇයි ඔබතුමාට කාන්තාවක් වුණ මොකද්ද ඔබතුමාට තියෙන ඒකේ අඩුපාඩු? එහෙම නෙමෙයි. අපි ආත්මේ ලබපු මේක අර භවයේ අනුව තමයි අපි මේ ආත්මේ මිනිස් ආත්මයක කියලා මේ පිරිමි ආත්මයක ඉපදිලා තියෙන්නේ. පිනක් වින්දද පවක් වින්දද? පිනක් කියලා කියන අපි පිනක් කියලාත් හිතන වෙලාවකට පවක් කියලාත් හිතනවා. දැන් පවක් කියලා හිතන්නේ සාමාන්‍ය මොන වගේ අවස්ථාවලද ඔබතුමා? පවක් කියලා හිතෙන්නේ අපි කරන සමහර දාඩිය දාලා මහන්සියලා වැඩ කරන වෙලාවට පවක් කියලා හිතෙනවා. නැත්තම් සමහරක් වෙලා නිදහසේ කලංග වෙන පිනක් කියලාත් හිතෙනවා. කාන්තාව එතකොට නිදහස නෙවෙයි දින්නේ. ඒ කට්ටිය නිදහසේ ජීවිතය ගත කරන කට්ටියට පිනක් පවක් දෙකම තියෙනවා. හරි. thank you වෙනවා ඔබතුමා පරිස්සමෙන් යන්න. අපි යන්න. good morning කතා කරන්න. good morning. good morning. ඔබතුමා අපි පොඩි social experiment එකක් කරනවා YouTube channel එකකින්. මේ පුළුවන් සහභාගී වෙන්න. good morning. කතා කරන්න බලන්න. පුළුවන්. අද දවස් විශේෂත්වය මොකක්ද? අද කාන්තා දිනේ ලෝක. හරි. ඔයා අම්මද මේ? කියවනවා වගේ පේන හොඳට පොත් කියවනවා. දෙන්න වැඩි නෑ. අපි අහන පොතේ නම කිව්වොත් ඔයාලට තෑග්ගක් දෙනවා. බල්ලයි වඩුවයි පොත අහලා තියෙනවද? බල්ලයි වඩුවයි. පොතේ කතුවරයා දන්නද? හරි ගෙදර ගිහිල්ලා බලන්න සර්ච් කරලා එන අපි යනවා. අපි කිව්වොත් දෙනවා දුන්නොත් ගන්න වැඩසටහනේ පොඩ්ඩක් අපිත් එක්ක කතා කරන්න පුළුවන්ද? කතා කරන්න. ඔබතුමා වැඩියෙන්ම කැමති බලන්නද කියවන්නද? බලන්න. බලන්න. අපි ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා අපි ඔබතුමා ඒකට හරි උත්තරේ ලබා දුන්නොත් අපි ඔබතුමාට දෙනවා. කිල්මම්බා චිත්‍රපටියේ ප්‍රධාන නළුවා කවුද? මොකද? කිල්මම්බා. හින්දි චිත්‍රපටියක්. ප්‍රධාන නළුවා. බලන්න ආස නම් අනිවාර්යෙන් දැකලා අනිවාර්යෙන් බලලා ඇති ෂුවර්. ඒක තරම් ජනප්‍රියයි. අවස්ථා තුනක් දෙනවා ඔබතුමාට. අවස්ථා තුනක් තියෙනවා. අවස්ථාවෙන් අවස්ථාවට පෙරදුන වරදින ගානේ
අමල් කපුර හ්ම්? අමල් කපුර මල් කපුර මල් කපුර නෙමෙයි ඔබතුමා බලලා තියෙන චිත්‍රපටිය. තරුණ කාලේ බලලා ඇති ගොඩාක් ජනප්‍රියයි අනිවාර්යයෙන්ම තාමත් ජනප්‍රියයි ආවත් ජනප්‍රියයි. තරුණ ජනතාව බාල මහලු ભેදයක් නැහැ හැමෝම බලනවා අතාරින්න එපා. තව 2000ක් තියෙනවා. තව අවස්ථා දෙකක් තියෙනවා තියෙනවා. හිල් මම්බා අවස්ථා දෙක ගන්න අවස්ථා දෙක ගන්න අපරාධේ. හින්දි නළුව තුන් මේ දෙන්නේගේ තව නම් කියන්න නැද්ද? හරි එහෙනම් thank you. Thank you. Thank you uncle. ඇන්ටි පොඩි එක්ස්පෙරිමෙන්ට් එකක් කතා කරන්න පුළුවන්ද අපිට? මේ හැපි සිටි යන්නේ කප්ටන් ඔබතුමී ගම කොහෙද? මම පොළොන් නගන නම් මොකද්ද? ඒ ඈ? සක්මයි බබානි සුමාමගේ නම නේද? නේද? අද විශේෂත්වය දන්නවද දවස්? අව කාන්තද thank you. අයියේ කතා කරන්න පුළුවන්ද? ටික. වා මේ ශිෂ්ණිකගේ මල්ලිද? අර නළුවෙක් ඉන්නේ ශිෂ්ණික කියලා? එයා වගේම. නෑනේ. නෑනේ. නෑ නඩුවක් නෑ ඔව් නේ. වා කොහෙද? පොරොත් නඩුව වා වැඩියෙන් ෆිල්ම් බලන්නද කැමති පොත් කියවන්නද කැමති? පොත් කියවන්න කැමතියි කැමතිනේ. පොත් කියවන්න එතකොට මොනවද වා ඉංග්‍රීසි පොත්ද සිංහල පොත්ද දෙමළ පොත්ද වැඩියෙන් කැමති? නවකතා පොත් නෝ කතා පොත්. මම හොඳ අමාරු මොකටක් අහමනේ. ඒවා කැමතිම පොත මොකද්ද? බොඳ මීදු හොඳ මීද. කවුද ඒකේ රචකයා? විදිය ප්‍රසන්න ආරත් හොඳට පොත් කියවනවා නේ. අපි හිතියේ ශිෂ්ණිකගේ මල්ලි කියලා ඒ වගේ හැඩරුව. හරි යන්න. හරි. මායිතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි